අද අපි මේ වගේ සුපිරි ලේසියෙන් හදාගන්න පුළුවන් පෝක් ස්ටු එකක් try කරමු. මම උරුමස් කිලෝ එකක් මේ වගේ පොඩි කෑලි වලට කපාගෙන තියෙනවා. ඉතින් මේකෙන් තමයි අද අපි ස්ටු එක හදාගන්න යන්නේ. ලුණු කුඩු, ගම්මිරිසු, තේ හැඳි දෙකක් දාගන්නවා. කහ කුඩු, තේ හැඳි භාගයයි. ඊට පස්සේ පොල් විනාගිරි වලින් මේසන් දෙකක් විතර එකතු කරගන්න ඕනේ. දැන් අපි මේකටම පොඩිවටම කපාගත්ත ඉඟුරු සුදු ලුණුයි කොච්චි එකතු කරගන්න ඕනේ. දැන් ඔයාලා මේ අනාගත්ත මස් එක පැයක් විතර ෆ්‍රිජ් එකේ දාලා හොඳට සීසන් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි සීසන් කරගත්ත මස් එක. දැන් අපි මේකට දාගන්නවා. වතුරත් ගොඩක් නෙමෙයි ටිකක් එකතු කරගන්න ඕනේ. දැන් ලිපේ ගින්දර සාමාන්‍ය මට්ටමේ පැය භාගයක් විතර තියෙන වහලා උයා ගන්න ඕනේ. දැන් නම් අපේ මස් එක ගානට තැම්බිලා තියෙන්නේ. දැන් ඔයාලා මේ මස් එක වෙනත් භාජනයකට අයින් කරගෙන මේ භාජනය ගන්න ඕනේ අපේ ඉතුරු වැඩ ටික කරගන්න. මුලින්ම මේ භාජනයට පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ. අබ, ඒ වගේම මෙතන තියෙනවා කුරුඳු, එනසාල්, කරාබු නැටි, කුළුහාල් තලාගෙන, ඉඟුරු සුදු ලුණු, රන්ත කරපිංචා. ඒ ටික ෆ්‍රයි කරගත්තට පස්සේ අපි අර උයාගෙන අයින් කරගත්ත මස් එක මේකට එකතු කරගමු. දැන් ඉතින් මේක හොඳට කලවම් කරන ගමන් චුට්ටක් වෙලා හිඳ ගන්න ඕනේ. අන්තිමට මේක ලිපෙන් බාගන්න කිට්ටු කරලා අපි මේකට කපාගත්ත මාළු මිරිස්, පලාගත්ත අමු මිරිස්, ඒ වගේම රවුම් කපාගත්ත ලුණු එකතු කරගන්නවා. ඒත් එක්කම පෙති කපාගත්ත තක්කලි. ඉතින් සමහරව නම් තක්කලි එකතු කරන්නේ නැහැ. හැබැයි මම නම් මේක එකතු කරගන්නවා. මොකද මේකෙන් එන උමාමි ෆ්ලේවර් එක වෙන එකකින් ගන්න බෑ. දැන් ඉතින් හොඳට කලවම් කරගෙන ලිපෙන් බාගන්න තමයි. ඔයාලා පෝක් කන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න ඕනේ. මාරම රසයි.